තවත් අපූර්ව දසුණක් මේ ඇවිල්ලා සුවාරපොළ අපේ තවත් ආදරණීය ක්‍රීඩකයෙක්ගේ මල්ලි කෙනෙක්. ඊටත් අමතරව අපි ආදරයට අපිත් එක්ක පැදපු කොල්ලෙක් ඉන්නවා. අපි නමින් හරි නම අමතකයි. නමුත් කමක් නැද්ද අපි පාවිච්චි කරන නම කිව්වට? ඒ නම තමයි සූකිරි. අපි ආදරයට කිව්වේ මෙයාගේ තාත්තට සූකිරි. මේ සූකිරිගේ පුංචිම පුතා. පුංචි සූකිරි. නම කියලා පටන් ගන්න පුතේ. මගේ නම සිද්ධු මිත්තර. මම කලින්ම බයිසිකලේදී වනිනවා තමයි. දැන් හදන්නේ ලංජියවම. ඒ දෙන්නටම ගොඩක් ස්තුතියි. ඔව්. ඒකම තරංගාවමත් පාරදරේ මට බයිසිකල් හදනවා. ඒ වගේම මේ කොහමද දැන් තරගවලට එහෙම සහභාගී වුණාද? නෑ මේ දවස් ටික සහභාගී වුණේ නෑ. ක්ලබ් එකේ රේස් එක තියෙනවා. ඒක කල් ගියා. ඒකට සහභාගී. ක්ලබ් එකේ රේස් එක තමයි මුල්ම රේස් එක එහෙමද? නෑ. ඒක කලින් ඩබල් රේස් පැද්දා. හා? ඩබල් රේස්. ඩබල් එක පැද්දා. මොකද උනේ? ඩබල් රේස් එකේ මේ කලින් අවුරුද්දේ මේ දෙක දැම්මා. ඊට පස්සේ අවුරුද්දේ රේස් දෙකම තුන දැම්මා. ඔව්. ඒ අවුරුදු දෙකකම තුන දැම්මා. ඔව්. ඒ කියන්නේ අවුරුදු කීයටද පදින්න ගත්තේ? අවුරුදු 10 විතර ඉඳන් 10 ඉඳලා පදින්න ගත්තේ. ඔව් අයියාගේ නමත් කියන්න බලන්න. අයියා දෙනෙත් මෙට්ටු. දෙනෙත් නෙත්මින. ඉතින් අයියව නම් දෙතුන් පාරක්ම සජීවීකරණය කරලා තියෙනවා. නමුත් මල්ලිව කරන්න හම්බුන්නේ නැහැ. මම බලාපොරොත්තු වුණා දෙසැම්බර් අපේ රේස් එකේදී ඔයා ගැන විශේෂ මේකක් කරන්න. නමුත් අපේ රේස් එකක් දින නියමයක් නැතුව කල් ගියා BCC එක වගේම. මොකද රටේ මේ පවතින තත්ත්වෙත් එක්ක අපි අලුත් මේ තත්ත්වෙත් එක්ක ඒ තත්ත්වෙට මුහුණ දෙන්න ඕන. තවත් ආදරණීය ක්‍රීඩකයෙක්ගේ නික්මයම මේ අවස්ථාවේ. ඉතින් ඒක නිසා අපි අපේ මේ රේස් එක කල් දැම්මා. ඊටත් අමතරව අපි අලුත් ක්‍රීඩා සමාජයක් පිහිටෙව්වා. ඉතින් ඒකේ නිල වශයෙන් නිත්‍යානුකූල භාවය හැමදේම ගන්න ඕන. ඒක නිසා අපිට ජනවාරි තමයි අපේ රේස් එක කරන්න වෙන්නේ. ඉතින් ඔයා හොඳට පුහුණුවීම් කළොත් ජනවාරි රේස් එක ඔයාගේ තමයි පුතේ. තවත් ගොඩාක් දෙනෙක් කියලා දිනවා ඒගොල්ලන්ගේ කියලා. ඉතින් ඒ අතරදී ඔයාගේ කියලා කිව්වොත් අපිට අවශ්‍ය හොඳ තරගකාරීත්වයක්. හරි? ඔව් කොහොමද? පාසල් කටයුතු එහෙම කොහොමද? හොඳයි ඉතින් මම ඉන්ටර්වේස් යන්නේ ඒ අරගෙන ඉන්න තමයි මම ඒකට ගියේ. ඔව් මේ අවස්ථාවේ තවත් ආදරණීය ක්‍රීඩකයෙක් අපේ CP මීමනගේ ඉන්න අවස්ථාව. ඔව් කියන්නේ ඉතින් ඒ ඉස්කෝලේ ගියේ මම මේ ඩබල් රේස් එකට තමයි. ඒ කියන්නේ Prince of Wales වාට විද්‍යාලය ලැබුණේ ඩබල් රේස් එකේ ජයග්‍රහණයෙන් පසුව. ඔව් ඇත්තටම මෙවැනි දරුවෙක්ව ගත්ත මේ පාසලටත් අපි ප්‍රණාමය පුද කරන්න ඕන. මොකද මොරටුවේ තියෙන ප්‍රබලම පාසලක්. හරි. ඉතින් අපි හරි ආදරණීයයි. ඉතින් අපේ දරුවෙක්ට මේ වගේ අත දීලා ඉදිරි කටයුතු වලදීත් මම හිතනවා පාසල් ශූරතාවය ගැන Prince of Wales එකටත් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වෙයි නේද? හොඳ පුහුණුවීමක් කරනවා. ඉතින් අයියා තාත්තා පසුපස ඉන්නවා හැමතිස්සෙම. හරි. ඒ වගේම තවත් ආදරණීය ක්‍රීඩකයෙක් යනවා. කවුද අපේ? හරි. ඉතින් එහෙමනම් ඔයාට ගොඩක් ස්තුතියි පුතා. අපිත් එක්ක මතක් නැවතිලා කතා කරාට. බලමු ඉදිරියේදී යමක් කරන්න හම්බුනොතින් අනිවාර්යයෙන්ම කරනවා. මොකද මේ වෙනකොට අපි පුංචි වැඩසටහනක් කරලා තියෙනවා. ඉතින් ඉදිරි කණ්ඩායමට මම හිතනවා ඔයාවත් ඇතුළත් කරගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. හරි එහෙනම් ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ ආදරණීය පැරණි ක්‍රීඩකයා සූකිරි දැන්නම් බර වැඩි. හරි. ඔයාටත් අපි ස්තුතිය පුද කරනවා. ඔව් මේමයි ගොඩාක් දුරට මේ කියන්නේ දරුවෝ දෙන්නව පුහුණුවීම් කටයුතු වල නිරත කරනවා. ඒ වගේම අපිට පළවෙනියෙන්ම බයිසිකලට පණ බෙව්වේ ලක්ෂපතිය වනිමාමා. ඒ වගේම ඊට පස්සේ නීලම් මාර්ගින් කලේ සංජීවය පුතාට රේසින් එකක් තෑගි දුන්නා. මේ ඊට පස්සේ පුතාව ගොඩක් පුහුණුවීම් කටයුතු වලට යොදවලා මේ කියන්නේ දැන් ගියා ගොඩක් කියන්නේ ඊළඟට ආට සමස්ත ලංකා තරගයනවා. තව අවුරුදු එකමාරකින් ඊට පස්සේ කොහොමත් සමස්ත ලංකාවේදී Prince of Wales එකට ගෞරවයක් ගන්න ගොඩක් උත්සාහ කරයි. හරි එහෙනම් ඔයාට ගොඩක් ස්තුතියි. මොකද ඔයාගෙන් පසු පළපුරක් නිර්මාණය කරාට දරුවෝ දෙන්නෙක්ගෙන්. හරි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ මීට වඩා සුබදායක වෙයි කියලා. ඔව් දැන් මේ දාපාර ගුවන් සවාරියටත් ලොකු පුතා වදිනවා. ඔව් ලංකා සවාරියටත් දෙකටම යා. ඔව් ලංකා සවාරිය නම් බොහෝ විට කල්යෑමක් තියෙනවා. ඉතින් යා දෙකම තරඟ වදිනවා. දෙකම තරඟ වදිනවා. හොඳයි එහෙනම් සුබ පැතුම්ම. අද පුතාවේ නේ? මගේ එනවා මොර්තු සෙට් එකත් එක්ක නෑ ගොඩක් එන්නේ. හරි හරි එහෙනම් බොහොම ස්තුතියි ඔය දෙන්නාටම. නැවතත් ආදරණීය ක්‍රීඩකයා